දෙවෙනි කාරණාව තමයි නැවත නැවත ඉපදීමේ මෙරි මෙරි යන සංසාර චක්‍රයෙන් මිදිලා යන්න. ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ටිකක් ගැඹුරට අධ්‍යයනය කරලා ගැඹුරින් භාග්‍යතුන් වහන්සේගේ දර්ශනය වටහා ගත්තොත්. දැන් ඔයගොල්ලෝ අහලා ඇති කතා කරනෝනේ බුද්ධ ගම කියලා එකක් ගැන කතා කරනවා. සමහරු කියනවා බුදුදහම ආගමක් නෙමෙයි බුදුදහම දර්ශනයක් කියලා. නෑ. බුදුදහම ආගමක් විදියටත් භාවිතා කරන්නට පුළුවන්. දර්ශනයක් විදියටත් භාවිතා කරන්නට පුළුවන්. දර්ශනීය වටහා ගත්තොත් නිර්වාණ අවබෝධය වෙලා සංසාර චක්‍රය කෙලවර වෙනවා. හැබැයි යම්කිසි කෙනෙක් මේක ආගමක් විදියට අදහාගෙන ආගමක් විදිහට බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කිරීම, චෛත්‍ය සකස් කිරීම, වෙනත් බෝමලුවක් අතුපතු ගෑමකදී පවා රැස් වෙන කුසලය පොඩි පහේ කුසලයක් නොවන නිසා පරලෝක ජීවිතය සෝපත් වෙනවා. ඕගලන්ට මතක ඇති මණ්ඩුක දිව්‍ය පුත්‍රයා, ඊළඟට චත්ත මානවකලා. දැන් මේ හැමෝටම මොකද උනේ? නේ බුදුරජාණන් වහන්සේ නිකන් ගාථා රත්නයක් විතරයි සමහරක් වෙලාවට දේශනා කළේ. ඒ වහලා ඒ අර්ථය පිරික්ස නැවත නැවත කල්පනා කර යනකොට පරලෝක ප්‍රාප්ත වුණා. මණ්ඩුක දිව්‍ය පුත්‍රයා හොඳ කතාවක්. මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ගෙම්බෙක් නේ. කලින් ආත්ම භාවයේ ගෙම්බෙක් මණ්ඩුක කියලා. නිකන් අර ගග්ගරා පොකුණු තීරයට වෙලා බුදුරජාණන් වහන්සේ කියන දේට කන තියාගෙන හිටියා. දැන් මේ දර්ශනය මොකෝ ගෙම්බෙට්ට බණ තේරෙනවා කියලා. නිකම්ම කන තියාගෙන අහගෙන හිටියා. අවසානයේදී ගිහිල්ලා මණ්ඩුක නමින් දිව්‍ය පුත්‍රයෙක් වුණා. බුදුරජාණන් වහන්සේ ගාවට එනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා කවුද මේ හාත්පස බබළුවාගෙන ඉන්නේ? කොමේ ඕභාසයන් දිසා කවුද මේ ආවේ? මණ්ඩුක කියනවා මණ්ඩුකෝහං පුරේ ආසි. මම මණ්ඩුක. කලින් මේ පොකුණේ හිටියේ. ඒ දේශනාවෙන් සෝවාන් ඵලයටපත් වුණා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇතුළතදී ගත හැකි කාරණා එදිනෙදා ජීවිතයට දර්ශනයක් වශයෙන් ප්‍රහාණය කිරීමටත් යෑම. සංසාරේ විමුක්තියක් බලාපොරොත්තු වෙන කාටත් Tamanගේ හිතට එබිලා කරගන්න පුළුවන් කාරණාවක්. ඒ සඳහා අද දවසේ මේ ධර්ම දේශනාව ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ වත්ත කියන සූත්‍රය ඇසුරු කරගෙන. ඔබ දන්නවා අපි මජ්ක්‍ධිම නිකායෙන්